අපි eBay dropshipping වලදී රිසර්ච් කරනකොට මොන වගේ දේවල් වැඩිපුර සෙල් වෙන්නේ කියලා මේ බලනකොට අපි එකකට අමතරව අපි extension tools වගේම සමහර වෙබ්සයිට් පාවිච්චි කරනවා trending items හොයාගන්න. එතකොට මේ තියෙනෙත් ඒ වගේ වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකේ mainly මේගොල්ලෝ ඒ කියන්නේ post කරන්නේ new release. ඒ කියන්නේ ළඟදී market එක release වුණ දේවල් තමයි මේගොල්ලෝ බොහෝ දුරට මේ සයිට් එකේ අප්ඩේට් කරන්නේ. එතකොට ඒකේ තියෙන chance එක තමයි ළඟදී රිලීස් වුණ ඒවාට ඒක ලොකු කම්පිටිෂන් එකක් නැහැ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ලිස්ටින් දාලා නැහැ. ඒ කියන්නේ තාමයි ස්ටාර්ට් එකේ තියෙන්නේ. එතකොට ඒවට අපිට සාමාන්‍ය ලොකු මාර්ජින් එකක් තියලා සෙල් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. මොකද කම්පිටිෂන් එක අඩු නිසා ඉක්මනට සේල්ස් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට මේ වගේ සයිට් එකකින් අපිට ඒ වගේ රිසර්ච් එකක් කරන්න පුළුවන් new release වලින් items හොයලා බලලා අරගෙන eBay එකේ listing දාලා. එතකොට මේකේ මේගොල්ලෝ features ඉදිරිය දීලා තියෙනවා. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ වීඩියෝ එක හරි post එක හරි promote කරලා තියෙන website එකේ අපිට බලා ගන්න පුළුවන් analyze එක කොච්චර කට්ටිය මේක බලලා තියෙනවද. සාමාන්‍ය මේගොල්ලෝ spend කරපු ඒ කියන්නේ ගාණත් ad එකට වීදම් කරලා මේ තියෙන ගාණත් අපිට මේකෙන් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ දාලා තියෙන items වල ඩිරෙක්ට්ම AliExpress එකේ listing එකත් ලින්ක් කරලා තියෙනවා. අපිට ඩිරෙක්ට්ම AliExpress එකට ගිහිල්ලා ඉවරලා මෙතනින් බලලා ඉවරලා item මේ ගැන බලන්න දීලා තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් කැටගරි එකක් වශයෙන් බලලා සිලෙක්ට් කරලා බලමු මොන වගේ දේවල්ද මේගොල්ලෝ මෙතන දාලා තියෙන්නේ කියලා. හරි අපිට මෙතනින් පුළුවන් කැටගරි එකක් අපිට සිලෙක්ට් කරගන්න. අපි බලමු home and garden වගේ දාලා සාමාන්‍ය safe කැටගරි එකක් apply දීලා මොන වගේ products ද මේගොල්ලෝ මෙතන දාලා තියෙලා. දැන් මෙතන අපි මෙහෙම බලනකොට පෙන්නන්නේ මෙතන trending ඒවා වැඩි සාමාන්‍ය sales වැඩිපුර යන ඒවා. සාමාන්‍ය release ඒවාක් තියෙනවා මෙතන. සාමාන්‍යයෙන් අපිට මේ වගේ items එහෙම AliExpress එකේ suggest වෙන්නේ නැහැ. අපි ඒකෙන් search කරලා research කරලා බලලා ගත්තොත් මිසක් place එකකට මේ වගේ මෙන්න මේ වගේ items එහෙම අපිට suggest වෙනවා අඩුයි. අපිට දැන් මේ item මේකට ගිහිල්ලා බලුවොත් එහෙම මෙතන පෙන්නන ඩොලර් 2.12යි කියලා. ඊට පස්සේ shipping cost එක කොහොමද ඒ කියන්නේ below $10 වලදී අපිට shipping cost එකක් ඇඩ් වෙන USA වලට සහ අනිත් countries වලටත් සමහර වෙලාවට ඩොලර් 1.99ක් විදියට. ඒකෙත් marketing site එකයි ඒගොල්ලෝ promotion වලට වීදම් කරලා තියෙන ගණන් ඒවා ගැන ලයිස් එක ඒවත් වෙනම දාලා තියෙනවා. rating එක ස්ටාර් රේට් එක තියෙනවා 4.9ක්. ඒක හොඳ රේට් එකක් තියෙනවා ඒකේ. එතකොට අපිට මේක පුළුවන් ගිහිලා මෙතනින් ගිහිලා ඩිරෙක්ට්ම අපිට AliExpress එකට ගිහිල්ලා මේ ලිස්ටින් එක බලන්න පුළුවන්. මෙන්න මේ විදියට. හරි ඒකෙත් අර ප්‍රයිස් එක තියෙන ඩොලර් 2.17යි රේටින් එක 4.9ක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆීඩ්බැක් එහෙමත් හොඳයි ඒකේ. ඔක්කොම ෆීඩ්බැක් 673ක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපිට රිටර්න් කේස් එතකොට ඩැමේජ් කේස් වගේ එන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මේ වගේ රේටින් සාමාන්‍යයෙන් 4.5 අතර තියෙන items ගත්තම බොහෝ දුරට කේස් ඕපන් වෙනවා අඩුයි. එතකොට ඒ වගේ දැන් මේ සයිට් එකෙන් සෑහෙන දේවල් ටිකක් අපිට හොයාගන්න පුළුවන්. එක එක කැටගරි වල සිලෙක්ට් කරලා බලලා ඉවර වෙලා එතකොට මේක විතරක් බලලා මදි වෙනම අපි මේක රිසර්ච් කරලා බලන්න ඕනේ. ප්‍රයිස් රිසර්ච් එක කරලා බලන්න ඕනේ eBay එකෙන්. ඊට පස්සේ ආපහු සේල්ස් හිස්ටරි එක බලන්න ඕනේ. එතකොට ඒවත් එක්ක අපිට මේකට ඉක්මනට සේල් එකක් ගන්න පුළුවන් නම් හොඳ ROI එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේක ලිස්ටින් එකක් දාලා ඉවරලා ඉක්මනට සේල් එකක් අරගන්න. සාමාන්‍ය සමහර කෙනෙක් ගොඩක් දේවල් අපිට AliExpress එකෙන් සර්ච් කරලා ගත්තොත් මිසක් ඔටෝ සජෙස්ට් වෙන ඒවා නෙමෙයි තියෙන්නේ. මේ වගේ දෙයක් අපි eBay එකේ රිසර්ච් කරලා බැලුවොත් එහෙම අනිවාර්යෙන්ම මේ දාලා තියෙන items වලට නම් හොඳ සේල් එකක් අනිවාර්යෙන් තියෙනවා. මොකද මම රිසර්ච් කරලා බලලා තියෙනවා මේ ගොඩක් දේවල් වලට මේ වෙබ්සයිට් එකෙන් ගන්න හොඳ සේල් එකක් වගේම හොඳ ප්‍රොෆිට් මාර්ජින් එකක් තියන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලෝ මෙතන අප්ඩේට් කරන්නේ.